ඔයාලට මේ පේන්නේ නයිමිරිස් වගාවට වෙලා තියෙන මෙන්න මේ පණුවෙක්ගේ හානියක්. මෙන්න මේ කොලේ කාලා තියෙනවා. මෙන්න මේ පණුවා මෙන්න මේ පත්‍ර කනවා. ආයේ මෙන්න මේ කරල් කනවා. මම අද ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ පණුවෙක් අපේ නයිමිරිස් වගාවකට මිරිස් වගාවකට මාළු මිරිස් වගාවකට ආවම මෙන්න මේක වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කියලා දෙන්නම්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හොඳයි යාළුවනේ. එහෙනම් අපි බලමු මෙන්න මේ වගේ පණුවෙක් ඔයාලගේ නයිමිරිස් වගාවකට ආවම ඔයාලට හඳුනා ගන්න කොහොමද කියලා. මෙන්න මේ පණුව ඔයාලට බලපු ගමන් දැන් මෙහෙම පත්‍ර මතු පිට නම් මෙන්න මේ පත්‍ර මතු පිට මේ පණුවා ඉන්නවා. යාළුවනේ මෙන්න මේ පණුවා ඔයාලා දැන් මෙහෙම පැකට් වල හදලා තියෙනවා නම් බෑග් වල හදලා තියෙනවා. මේ මීඩියා එකේ ගොඩක් වෙලාවට ඉන්න පුළුවන්. මෝ දුඹුරු පාට නිසා මෝව පේන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ පණුවා සාමාන්‍ය මෙන්න මේ හැඩයට තමයි ඉන්නේ. මේ පණුව ගොඩක් ලොකු වෙනවා යාළුවනේ. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් ලොකු වෙන්නත් පුළුවන්. ආයේ මේ පණුවෙන් කාපු ගාම වගාවකට මෙන්න මේ පණුව ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. ඔයාලා ඒ නිසා මෙන්න මේ පණුවෙක් දැක්ක ගමන් ඔයාලා මෙන්න මේ හානිය හඳුනා ගන්න. මෙන්න මේ පත්‍ර කාලා තියෙනවා. දැන් මේ ඔයාලගේ මෙන්න මේ නයිමිරිස් වගාවක කරල් තියෙනවා නම් එන්නේ කරල් පොඩ්ඩක් සිදුරු කරලා තියෙනවා. සිදුරු කරලා මෙන්න මේ පණුව ඇතුළට ගිහිල්ලා තමයි යාළුවනේ ජීවත් වෙන්නේ. එහෙම කරාම යාළුවනේ කරල් ටික වැටෙනවා. කරල් ටික බිමට වැටෙනවා. ඒකමුත් ඔයාලට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ දලඹුව හානිය මෙන්න ඔයාලගේ නයිමිරිස් වගාවට තියෙනවා කියලා. ඔයාලට මෙන්න මේ වගේ දලඹු හානියක් ආවම ඔයාලගේ වගාවට මෙන්න මේ වගේ දලඹු හානියක් ආවම ඔයාලට ඊට කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කෘෂි රසායනික ද්‍රව්‍ය මම ඔයාලට එකක් අද මෙන්න මේ හානියට අපි ස්ප්‍රේ කරන්න ගෙන කෘෂි රසායනික ද්‍රව්‍ය මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේකේ නම ප්‍රොපනෝපෝස්. මෙන්න මේක ප්‍රොපනෝපෝස් මේක ලික්විඩ් එකක් වශයෙන් එන්නේ. මෙන්න මේ විදිහට බෝතලයක් එන්නේ. මෙන්න මේ කෘෂි රසායනික ද්‍රව්‍ය ඔයාලට මෙන්න මේ වගාවට පාවිච්චි කරන්න පුළුවන්. මේකට ඔයාලා මේක ස්ප්‍රේ කරනවා නම් සාමාන්‍ය ඔයාලා හවසට හෝ උදේට ස්ප්‍රේ කරන්න. හොඳට ස්ප්‍රේ කරන්න. ඒ කියන්නේ මේකේ කොළවල උඩ පැත්තටයි යට පැත්තටයි මීඩියා එකටයි ඔක්කොම ස්ප්‍රේ කරන්න. එහෙම වුණොත් මෙන්න මේ දලමුන්ගේ හානි ඔයාලට එන්නේ කෘෂි රසායනික ද්‍රව්‍යයෙන් අවම කරගන්න පුළුවන්. මම ඔයාලට තව කියන්නම් කෘෂි රසායනික ද්‍රව්‍ය දෙකක් විතර. මොකද මෙන්න මේක ඔයාලගේ පැත්තේ ගන්න තිබ්බේ නැත්තම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වර්ටෙකෝ කියලා කෘෂි රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. එන්නේ වර්ටෙකෝ එක ඔයාලට කුඩු එකක් විදිහට එන්නේ. කුඩු එකක් පැකට් එකක් විදිහට එන්නේ. එන්නේ ඒකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පණුවන්ගේ හානියක් ආවම. එන්නේ මේ විදිහට කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගාවකට. ආයෙ ඔයාලට පුළුවන් සාමාන්‍ය එලිමහන් වගාවක් සාමාන්‍යයෙන් පොඩියට වගාවක් කරනවා නම් ඔයාලට මෙන්න මේකට අලු ටිකක් වගේ උදේට ඉහ ගන්න පුළුවන්. මොකද මෙන්න මේ දලඹුව අලු වලටත් කැමති නැහැ. ඔයාලට එන්නේ විදිහට අලු ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේ පේනවා ඇති දැන් මෙහෙම වගේ වගාවක ඔයාලට පොල් පිටි ටිකක් වගේ මෙන්න මේ විදිහට ගහ ගන්න පුළුවන්. තැනින් තැන ඔයාලට හිටව ගන්න පුළුවන්. මොකද ඒ වගේ කුරුල්ලෝ වහනවා. ඒවා කුරුල්ලෝ වහපු ගම මෙන්න මේ පණුවන් කුරුල්ලෝ ආහාරයට ගන්නවා. ඔයාලට එලිමහන් වගාවක නම් මේ දේත් කරලා සාර්ථකව මෙන්න මේ පණුවන් මර්ධනය කරගන්න පුළුවන්. මං හිතනවා යාළුවනේ ඔයාලට මෙන්න මේ දලඹුවන් නිසා වෙන හානිය දැන් ඔයාලට පැහැදිලි කියලා. දැන් මම ඔයාලට කියලා දුන්නා මෙන්න මේ දලඹුවා හඳුනා ගන්න ආකාරය ගැන. මෙන්න මේ දලඹුවා ඉන්න පුළුවන් තැන් අපි පත්‍රවල කරල්වල මෙන්න මේ දලඹුව ඉන්න පුළුවන්. මම ඒක ගැන ඔයාලට කියලා දුන්නා. ඔයාලට යාළුවනේ තව දෙයක් කියන්න තියෙනවා. මට අමතක වුණ දෙයක්. මෙන්න මේ පණුවා ඔයාලට පේන ඇති මෙන්න මේ පණුවා දැන් නයිමිරිස් කරලක හිටියම දැන් මේ කරල් ටිකත් ඔයාලා යාළුවනේ මෙන්න මේ වගාවෙන් ඉවත් කරගන්න ඕනේ. මොකද එන්නේ කරල් වල ඇතුළට කෘමිනාශක වදින්නේ නැහැ. ඒ හින්දා ඔයාලා එහෙම හානි කරලා තියෙනවා නම් ඒ කරල් ටික ඔක්කොම එකතු කරලා ඔයාලා කොහෙන්ට හරි එළියකට හරි ඔයාලා වගාවෙන් ඈතකට ඔයාලා ගිහිල්ලා දාන්න. එන්නේ එහෙම කරොත් ඔයාලට මෙන්න මේ හානි අවම කරගන්න පුළුවන්. මොකද ඔයාලා කෘෂි රසායනික ද්‍රව්‍ය කොච්චර යදුවත් වැඩක් නැහැ. මෙන්න මේ සතුන් කරල් ඇතුළේ හිටියොත් එන්නේ සතුන්ට හානියක් වෙන්නේ නැහැ. එන්නේ ඒක ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. මම හිතනවා මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට මෙන්න මේ පණුවන් පිළිබඳව හොඳ දැනුමක් ගන්න ඇති කියලා. ඔයාලට මොන හරි තව ප්‍රශ්න ඇති මෙන්න මේ නයිමිරිස් වගාව කරගෙන ඉඳි ඔයාලට තව ප්‍රශ්න ඇති. ඒ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ ප්‍රශ්න වලට උත්තරත් මම ඔයාලට අරගෙන එන්නම්. ඔයාලා දන්න දේවල් තියෙනවා නම් ඔයාලගේ අලුත් එක්ක පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදා ගන්න. එහෙම වුණොත් දන්නේ නැති අයටත් ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් යාළුවනේ තව දවසකින් අපි මෙවැනි වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒත් එක්ක ඔබට සුබ දවසක්.